ඉදිරි වසර බිලියන 7.5 ඇතුළත බොහෝ දේ සිදු විය හැකියි. නමුත් අද අපි ඔබ දැනුවත් කරන්න එම කාලය තුල සිදුවන වැදගත්ම දේවල් කිහිපයක් ගැන විතරයි. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වූ වීඩියෝයේ අවසාන තප්පරය තෙක්. දෙදස් 61 ජුලි 28 වැනි දින අපූර්ව දෙයක් සිදු වෙනවා. අපි සැවොම දන්නා ජනප්‍රියතම වල්ගාතරුව නම් හැලීගේ වල්ගාතරුවයි. සෑම වසර 75කට වරක් ඒ පෘථුවියට සමීප වෙනවා. එඩ්මන්ඩ් හැලී කියන බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයා තමයි එම වල්ගාතරුව පිළිබඳව ලෝකයට හෙළි කරේ. 1531 වර්ෂයේ ඒ වගේම 1607 සහ 1682 යන වර්ෂවලදී පෘථුවිය ආසේ දකින්නට ලැබුණේ වල්ගාතරුවක් නොව ඒ එකක් බවට ඔහු පවසා සිටියා. ඒ වගේම එම වල්ගාතරුවම 1658 වර්ෂයේදී නැවත දකින්නට ලැබෙන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා. 1656 වර්ෂයේදී උපත ලද ඔහුට දකින්නට ලැබුණේ 1682 වර්ෂයේ වල්ගාතරුව පමණයි. මොකද 1742 වර්ෂයේදී ඔහු මරණයට පත් වුණා. ඔහු මිය ගියත් ඔහුට ගෞරවයක් වශයෙන් එම වල්ගාතරුව හැලීගේ වල්ගාතරුව ලෙස නම් කරා. අවසන් වතාවට දකින්නට හම්බුනේ 1986 වර්ෂයේදී. ඉතින් නැවත පෘථිවිවාසීන්ට දකින්නට ලැබෙන්නේ 2061 ජුලි 28 වන දිනයි. එදාට එම වල්ගාතරුව මෙලෙස දිස්වේවි. අදින් වසර 42ක් ඇතුළත අපට සුපර්නෝවා පිපිරුමක් දැක ගන්නට පුළුවන්. ඒ බව පවසන්නේ ඔහියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින්. ඔවුන් පවසන පරිදි දුරේක්ෂයක් මගින් මෙම සුපර්නෝවා 100%ක්ම පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඊට අමතරව එම පිපිරුම පෘථිවිවාසීන්ට රාත්‍රිය ආස තුල පියවි ඇසිනුත් දැක ගන්නට පුළුවන්. අප සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුතු සියලුම තාරකාවන් එහි අභ්‍යන්තරයේ වූ සියලුම හයිඩ්‍රජන් භාවිතා කළ පසු සුපර්නෝවා පිපිරුමකින් පුපුරා යාම සිදු වෙනවා. බිඳ වැටීමට ආසන්න එවැනි තාරකාවන් වල මැද්දේ වූ කෝ එකේ නියුට්‍රිනෝස් ලෙස හඳුන්වන උපපරමාණුක අණු පිට වෙනවා. ඒ වගේම කෝ එක වෙවුලන නිසා ගුරුත්ව තරංගයන්ද නිකුත් කරනවා. ඉතින් අද විද්‍යාව කෙතරම් දියුණුවේද කිව්වත් ඒවා හඳුනාගත හැකි උපකරණයන් නිපදවා තිබෙනවා. එම නිසා අදින් වසර 50කට පසු අප ශීරපත මන්දාකිනිය තුල එම සුපර්නෝවා පිපිරුම අනිවාර්යයෙන්ම සිදු වෙනවා කියලා කියන්න පුළුවන්. අදෝරක්ත විකිරණ දුරේක්ෂයන් මගින් ඒ පැහැදිලිවම දැක ගන්නට පුළුවන්. ඒ වගේම යම් තාක් දුරකට පියවි ඇසින්නුවත් ඒ දැක ගන්නට පුළුවන්. අදින් වසර 862කට පසුව තවත් වැදගත් දෙයක් සිදු වෙනවා. එනම් 12950 DT ග්‍රහකයේ පෘථිවිය හා ගැටීමට ඇති අවදානමයි. වැදගත්ම කරුණ නම් එය අනාවරණය සිදු කර තිබෙන්නේ වගකිව යුතු ආයතනයක් වන NASA ආයතනයයි. එම ග්‍රාහකයේ කක්ෂයේ ගමන් පතෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී ගොස් තිබෙන 2080 වර්ෂයේ මාර්තු 16 වන දින එහි ගමන් මාර්ගයේ පෘථිවිය හා වැටෙන බවයි. එම ග්‍රාහකයේ විශ්කම්භය අඩි 3200ක් පමණ වෙනවා. තවස් වසර 80000කින් මුළු පෘථිවියම වසා ගන්න අයිස් යුගයක් ඇරවෙනවා. අවසන් වරට සිදු වූ අයිස් යුගයේ නිමා වී දැන් වසර 12000ක් වෙනවා. එම කාලයේදී පෘථිවියේ වැඩිම ජනාවාශයන් පවතින ප්‍රදේශයන් ඝන අයිස් තට්ටුවකින් වැසී ගියා. කැනඩාව සහ උතුරු ඇමරිකාව සම්පූර්ණයෙන්ම අයිස් වලින් වැසී ගියා කිව්වොත් ඔබ පුදුමයටපත් වේවි. පසුගිය වසර මිලියන 2.5 පුරාවටම ප්‍රධාන අයිස් යුග 50ක් ඇති වුණා. මොකද සෑම වසර ලක්ෂයකට වරක්ම නව අයිස් යුගයක් ඇති වෙනවා. ඇතිවන එම අයිස් යුගයේ වසර 10000ක් යනකම්ම නිමා වන්නේ නම් නැහැ. අයිස් යුගයක් ඇතිවන්නේ පෘථිවිය අක්ෂය හා කක්ෂය තුල සිදුවන වෙනස්කම් නිසායි. ඒ විට සූර්ය රශ්මිය පෘථිවියට පතිත වෙන විදිය මුලින්ම වෙනස් කරනවා. ඊට හේතුන් නිසා යම් හේකින් පෘථිවිය උතුරු අර්ධගෝලයට ග්‍රීෂ්ම කාලයේ අඩු වීමත් සමග හිරු එළිය පතිත වෙනවා නම් නව අයිස් යුගයක් ආරම්භ. ඉතින් විද්‍යාඥයින් අනුමාන කරන විදිහට තවස් වසර 80000කින් අනිවාර්යයෙන්ම නව අයිස් යුගයක් ඇති වෙන්න පුළුවන්. වසර මිලියන 205කින් පෘථිවිය වූ සියලු මහද්වීප එකිනෙකට සමීප වෙලා එක් විශාල මහද්වීපයක් නිර්මාණය වෙනවා. විද්‍යාඥයින් නම් මෙය හඳුන්වන්නේ පැන්ජියා ප්‍රොක්සිමා ලෙසයි. එදාට ඔබ ඕස්ට්‍රේලියාවේ සිට ඇලස්කාවට කෙලින්ම ගමන් කරන්නට පුළුවන්. මතක තබාගෙන පෘථිවියේ මහද්වීප නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. මීට වසර මිලියන 250කට පෙර පෘථිවියේ තිබුණු එකම එක මහද්වීපයක් පමණයි. ඉන්පසු ඒ වෙන් වී ගොස් අද අපි දකින මහද්වීප නිර්මාණය වුණා. ඉතින් තවස් වසර 250කින් අද තිබෙන සියලුම මහද්වීප එකට එක්වී විශාල මහද්වීපයක් නිර්මාණය වෙනවා. එය ආරම්භ වන්නේ තවත් වසර මිලියන 50කින් පමණ පසුවයි. මොකද එදාට ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව හා ඝට්ටනය වීමක් සිදු වෙනවා. අදින් වසර බිලියන 4කට පසුව කුමක් සිදු වෙයිද?
විශ්වාස කරන්න එදාට අප ශීරපත මන්දාගිනි හා ඇන්ඩ්‍රොමීඩා මන්දාගිනි එකිනෙකට ඝට්ටනය වෙනවා. එවිට නිර්මාණය වන්නේ මිල්කොමීඩා යනුවෙන් හඳුන්වන අලුත්ම මන්දාගිනියක්. විශ්වයේ අධික වේගයකින් ප්‍රසාරණය වන නිසා සාමාන්‍ය සිදුවන සැලකිය යුතු වේගයකින් මන්දාගිනි අපෙන් ඈතට යාමයි. එසේනම් අප මන්දාගිනිය හා ඇන්ඩ්‍රොමීඩා මන්දාගිනිය එකට ඝට්ටනය වන්නේ කෙසේද? ඊට හේතුව තමයි අප ශීරපත මන්දාගිනිය සහ අසල්වැසි මන්දාගිනිය ගුරුත්වයන් බැදී පැවතීම. ඉතින් එම නිසා අසල්වැසි මන්දාගිනිය අප වෙත පැයට සැතපුම් 2,50,000ක් තරම් වේගයකින් ඇදී එනවා. ඉතින් වසර බිලියන 4කින් එය අනිවාර්යයෙන්ම අප මන්දාගිනිය හා ඝට්ටනය වෙනවා. එසේ වුණා කිය තාරකාවන් එකිනෙක හා ඝට්ටනය වන්නේ නැහැ. මොකද තාරකාවන් පීඩා තිබෙන එකිනෙකට ඉතාමත් දුරින්. නමුත් එම සිදුවීම දැක ගන්නට එකම සත්වයකටවත් පෘථිවිය ඉතුරු වන්නේ නැහැ. මොකද වසර බිලියන 5ක් පමණ ගිය පසු සූර්යයාගේ හයිඩ්‍රජන් සියල්ල දහනය වී එය රතු යෝධයෙක් බවට පත් වෙනවා. රතු යෝධ තාරකාවක් කියලා කියන්නේ මේ යමින් සිටින තාරකාවකටයි. ඉතින් අපේ තාරකාවත් පෘථිවියේ සීමාව ඉක්මවමින් රතු යෝධයෙක් බවට පත් වෙවි. එවිට රතු යෝධයා විසින් පෘථිවියම ගිල ගනු ලබනවා. වසර බිලියන 7.5කින් අප සූර්යයාගේ මැදේ වූ කෝ එකේ සමබරතාව ගිලිහි බිඳවැටීමක් සිදු වෙනවා. සුපර්නෝවා පිපුරුමකින් කළු කුහරය බවට පත්වීමට තරම් ස්කන්ධයක් අප සූර්යයාට නැහැ. එම නිසා එය කළු කුහරය බවට පත් වී සුදු වාමන තාරකාවක් බවට පත් වෙනවා. ඉතින් මෙවැනි වූ විශ්මය දනවන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කර එකතු වී සිටින්න. ඉතින් හෙටත් මේ වගේම වටින කියන වීඩියෝකින් අපි ඔබව හමු වෙනවා. එතෙක් රැඳී සිටින්න ඔබේ ආදරණීය විශ්ම පියසත් එක්ක. අදට අපි ගිහින් එන්නම් ඔබට සුබම සුබ දවසක්.